අයිබෝවන් සුබ දවසක්. මේට කලින් වීඩියෝ එකකදී මං හිතනවා මව්වරු දැනුවත් වෙලා ඇති කියලා. අම්මගේ කෙනෙක්ගේ පියවරක කිරි හැදෙන්නේ කොහොමද කියන එකත් ඒ වගේම තමයි මව් කිරි වල තියෙන වැදගත්කමත් ඒත් එක්කම ඇයි අපි මෙච්චර අම්මලාව උනන්දු කරන්නේ මව් කිරි දීම සඳහා කියන එකත් පිළිබඳව. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොහොමද අලුත් ඉපදුන බබාව හරි විදිහට අම්මා පියවරට සම්බන්ධ කරගන්න කියන එකයි ඒත් එක්කම බබාව හරි විදිහට අල්ලගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා අම්මගේ පහසුව ගැන බලන එක. මෙතනදී විශේෂයෙන්ම සිසේරියන් සැත්කමකින් හරි එමත් නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් හරි දරුවව බිහි කරාට පස්සේ අම්මත් ටිකක් වේදනාවල් එක්ක අවස්ථාවෙන් එක්ක ඉන්න අවස්ථාවක් නිසා වෛද්‍ය අනුමැතියත් සමග වේදනානාශක ඖෂධ ලබා ගැනීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම අම්මා වාඩි වෙන ඉරියව්ව ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන එක වැදගත්. අපි මුලින්ම බලමු අම්මා කෙනෙක් කොහොමද වාඩි වෙලා කිරි දෙන විදිහ. ඒ කියන්නේ පපාව කොහොමද වාඩි වෙලා ඉඳි අම්මා අල්ලගන්නේ. ඒත් එක්කම අම්මා කොයි විදිහටද අපහසුතාවයක් නැති වෙන මේ අම්මට අපහසුතාවය නොදැනෙන විදිහට වාඩි වෙන්නේ කියන එක. එතකොට විශේෂයෙන්ම අපේ පිටකොන්ද ප්‍රදේශයට ආධාර වෙන විදිහට ඒත් එක්කම කකුල් දෙක හොඳට බිම තියන්න පුළුවන් වෙන විදිහ පුටුවක් පාවිච්චි කරන්න වාඩි වෙන්න. ඒක ගොඩක් පහසු වෙයි අම්මා කෙනෙකුට. ඒත් එක්කම වාඩි වෙලා කිරි දෙනකොට අපේ බබාව අල්ලන්න පුළුවන් ඉරියව් තුනක් තියෙනවා. ඒතර මේ එක එකක් අපි කියනවා cross cradle hold method එක, අනිත් එක cradle hold, ඒත් එක්කම අනිත් method එක අන්ඩාම් කියලා කියනවා. ඒක තවත් නමක් පාවිච්චි කරනවා football hold කියලා. මම මේ මෙතන ඉන්න බබාව අරගෙන පෙන්නන්නම් ඒක එක ක්‍රමයකට මෙයාව අල්ලන්නේ කොහොමද කියන එක. අපි මුලින්ම වැදගත් මෙතනදී කතා කරනකොට බබාව අම්මා ස්ථාපිත කරගන්නකොට අපි key points 4ක් ගැන කතා කරමු. එනි විශේෂයෙන් අවධානය දෙන්න ඕනි කරන කරුණු 4ක් තියෙනවා. එකක් තමයි බබාව එක රේඛාව. ඒ කියන්නේ යාගේ හිස කඳ එකම තලයක ඉන්න විදිහට බබාව අල්ල ගන්න ඕනි. ඒත් එක්කම බබාගේ මූණ හොඳට අම්මගේ පියවර දෙසට හැරෙන්න නහය නිපල් එක මට්ටමට එන විදිහට බබාව ගන්න ඕනි. ඒත් එක්කම අම්මගේ පපුවයි බබාගේ පපුවයි හොඳට එකට ගෑවෙන විදිහට ලයට ලය සම්බන්ධ වෙන විදිහට බබාව ගන්න ඕනේ. අනිත් එක බබාගේ පහළ කොටසට නැත්නම් මේ පහළ කොටසට හොඳින් ආධාර වෙන විදිහට තමයි බබාව අල්ල ගන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා 4 ගැන විශේෂයෙන් අම්මලා සැලකිලිමත් වෙන එක වැදගත්. cross cradle hold කියන ක්‍රමයට අපි බබාව කොහොමද ගන්න කියලා. මෙතනින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ බබාව අම්මා ඇඳේ ඉඳලා ගන්නකොට එයාගේ ඔළුවට බෙල්ලට උරහිසට හොඳට ආධාර වෙන්න යවන්න. ඒත් එක්කම එයාගේ පිටට තට්ටම් ප්‍රදේශයට හොඳට ආධාර වෙන්න. දැන් බබාව අත් දෙකෙන් මල්ලලා හොඳට අම්මගේ පැත්තට සම්පූර්ණයෙන් හැරෙන විදිහට හරව ගන්න ඕනේ. මෙතනදී විශේෂයෙන්ම බබාගේ පපුව අම්මගේ පපුවට හොඳට ගෑවෙන. ලයට ලය හොඳට ගෑවෙන විදිහට බබාව ගන්න. ඒත් එක්කම බබාගේ නහය අම්මගේ නිපල් එක මට්ටමට එන විදිහට තමයි අපි බබාව අල්ලගන්නේ. මෙතනදී අපි බබාගේ ඔළුව කොටසට ආධාර කරන්නේ අපේ ඇඟිලි තියෙන අති ඇඟිලි ප්‍රදේශයෙන්. එතකොට බබාගේ තට්ටම් ප්‍රදේශයට අපි අත නැමින වැලමිට නැමින තැන එක අත තියලා පිට දිගේ අත අරගෙන හොඳට කන්දක දෙපැත්තෙන් අහු වෙන විදිහට තමයි මෙයාගේ ඔළුවට අපි ආධාර කරන්නේ. එතකොට අපි අපේ අනිත් අත නිදහස් කරගන්න පුළුවන්. ඒත් අපි ඒ අත පාවිච්චි කරන්න ඕනේ අම්මගේ පියවරට ආධාර කරන්න. බබාව අල්ලගන්න. ඊට පස්සේ අපි අපේ නිදහස් අතින් අම්මගේ පියවරට ආධාර කරන්නේ කොහොමද කියලා බලමු. අපි හොඳට ඇඟිලි 4ම පියවර යටින් එන විදිහට තියනවා. මෙන්න මේ විදිහට අපි අම්මගේ පියවර ආධාර කරනවා. එතකොට බබා හරියටම ආවොත් මෙන්න මේ වගේ කියන මට්ටමක තමයි බබා එන්නේ. නිපල් එක නහය එක මට්ටමට එන විදිහට. ඊළඟට අපි බලමු අනිත් ක්‍රමය. ඒ
කියන්නේ ක්‍රැඩල් හෝල්ඩ් මෙතඩ් එකට අපි කොහොමද බබාව අල්ලන්නේ කියලා. එතනදී අපේ වැලමිට නැමෙන කොටස එන්නේ බබාගේ හිසට යටි. අපේ ඇඟිලි ටික බබාගේ තට්ටම් ප්‍රදේශයට තමයි එන්නේ. මේ විදිහට තමයි එතකට බබාව අල්ලන්නේ. එතනදී අපි පියවරට ආධාර කරන්නේ අපේ නිදහස් අනිත් අතින්. ඒත් කලින් ක්‍රමයටම තමයි ඇඟිලි හතරම යටින් දාලා බ්‍රෙස්ට් පියවර හොඳට ආධාර වෙන විදිහට අල්ලගන්නවා. දැන් මේ අපි කතා කරපු ක්‍රම දෙකේදීම අපි බබාව අල්ලගෙන ඉන්නේ අම්මගේ පපුවට ඉස්සරහින්. නමුත් අපි ඊළඟට කතා කරන්න යන ෆුට්බෝල් ගන්න කියන මෙතෙන්ට එකට අපි බබාව අල්ලන්නේ අම්මගේ අතට යටින් එන විදිහට. අපි ඒකත් පොඩ්ඩක් බලමු. එතනදී අපි හරි පරිස්සමට මෙයාව අත් දෙකෙන් අල්ලලා අම්මගේ අතට යටින් එන විදිහට බබාව මෙන්න මෙහෙම තියාගන්න. එයාගේ පිට දිගේ අත තියලා අපි අර මුලින්ම කතා කරපු ක්‍රමයට කියන්නේ ක්‍රස්ටල් හෝල්ඩ් මෙතඩ් එකට ගන්නවා වගේම අත පිට දිගේම අත තියලා කන්දක දෙපැත්තෙන් එන විදිහට එයාගේ ඔළුවට ආධාර කරන්න ඕනේ. එතනදිත් අපේ නිදහස් වෙන අතක් තියෙනවා. ඒක පාවිච්චි කරනවා අම්මගේ පියවරට ආධාර කරන්න. දැන් තිරේ දිස්සන ආකාරයට නියුම් දරුවන්ට එකම වෙලාවෙදී මව්කිරි දෙන්න අවශ්‍ය වුණාම අම්මට පුළුවනි එක බබෙක් වම් පැත්තටත් අනිත් බබෙක්ව දකුණු පියවරටත් එන විදිහට මේ ආකාරයට පියවරට සම්බන්ධ කරලා මව්කිරි දෙන්න. අපි මෙච්චර වෙලා කතා කරේ බබා අම්මා වාඩි වෙලා බබාව කොහොමද ස්ථාපිත කරගන්නේ කියන එක. අපි දැන් ඊළඟට බලමු අම්මා හාන්සි වෙලා කොයි විදිහටද බබාව හරියට අම්මගේ පියවරට සම්බන්ධ කරගන්න කියන. මොකද මේක හරි වැදගත්. අම්මා ටිකක් මහන්සි වෙලා ඉන්න වෙලාවක අම්මට වාඩි වෙලා බබාව අතට අරන් කිරි දෙන්න අපහසු වෙලාවක බබාටත් බඩගිනි වෙලාවක අපිට කිරි දෙන්න මේ ක්‍රමය අපි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මා ටිකක් මහන්සි වෙන වෙලාවක් නිසා හාන්සිලා කිරි දෙනකොට නිින්ද යන්න පුළුවන්. ඒක නිසා ගෙදර කෙනෙකුට පොඩ්ඩක් කියන්න සැරේ අම්මා කිරි දෙන එක පොඩ්ඩක් අවධානය දෙන්න කියන එක. මොකද නැත්නම් සමහර විට අම්මට නිින්ද ගිහිල්ලා බබාගේ නහය ප්‍රදේශයේ තද වෙලා ටික හුස්ම ගැනීම අපහසුතාවක් ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තව කෙනෙක්ගේ අවධානය මේකට දෙන්න කියන එක විශේෂයෙන් වැදගත්. අපි හාන්සිලා කිරි දෙනකොට අම්මට කියනවා හොඳට අම්මා බබාගේ පැත්තට හැරෙන්න. සම්පූර්ණයෙන්ම අම්මා බබාගේ පැත්තට හැරෙන්න ඕනේ. බබත් ඒ වගේම සම්පූර්ණයෙන් අම්මගේ පැත්තට හැරෙන්න ඕනේ. එහෙම හැරිලා තමයි අපි මේ බබාව ගත්ත. එයා උඩ අතට නෙමෙයි නිදාගෙන ඉන්න ඕනේ. සම්පූර්ණයෙන් අම්මගේ පැත්තට හැරෙන්න. ඒ විදිහට තමයි බබා අම්මගේ පියවරට සම්බන්ධ කරගන්නේ. එතකොට අර අපි මුලින් කතා කරපු විදිහටම අම්මගේ නිපල් එක මට්ටමට බබාගේ නහය එන විදිහට බබා අම්මා සමීපයට අරගෙන තමයි බබාව පියවරට සම්බන්ධ කරගන්න ඕනේ. ඒකයි. දැන් බබාව හරියට අල්ලගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ. ඒත් එක්කම බබා කොහොමද අම්මගේ පියවරට හරියට සම්බන්ධ කරගන්නේ කියන එකත් හරිම වැදගත්. ඉතින් අපි ගොඩක්ම මේ පුංචිම බබා හින්දා අපි අම්මලාට ගොඩක්ම කියලා දෙන්නේ. එයාගේ හිසට හොඳට ආධාර වෙන විදිහට අපි අර මුලින්ම කතා කරපු ක්‍රස්ටල් හෝල්ඩ් කියන ක්‍රමයට බබාව ගන්න. ඉතින් අපි මේ විදිහට බබාව අල්ලගන්නවා. ඊට පස්සේ අම්මා පියවරට ඇඟිලි හතරක් යටි මේ විදිහට හොඳට පියවරට ආධාර කරනවා. එතකොට බබා මෙන්න මේ වගේ අම්මගේ නිපල් එක මට්ටමට නහය එන විදිහට බබාව තියාගන්න. දැන් මෙයා හොඳට බඩගිනි වෙච්ච බබා හින්දා මෙයා හොඳට ආ කියන කටහඬකම් පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉඳලා යාළුවෝට ආ කියලා කට ඇරියට පස්සේ අපි ඉක්මනට බබාව අම්මගේ පියවරට ගන්න එක තමයි කරන්නේ. එතකොට තමයි අපිට පුළුවන් බබාට පුළුවන් වෙන්නේ හොඳට ආ කියලා කට අරගෙන ගිහලා අම්මගේ පියවරේ ඇරියෝලකේ වැඩි කොටසක් හොඳට යාගේ කටට අල්ලා ගන්න. අපේ මේ තිරේ දිස් වෙනවා රූපේ එක පැහැදිලිව පේනවා. ඒ බබා හොඳට උඩට ආ කියලා කට ඇරලා අම්මගේ පියවරට සම්බන්ධ වෙන්න යන ආකාරය. දැන් අපේ බබා අපිට බඩ පිරෙන්න කිරි බීලා යාම අම්මගේ පියවර අතාරිනවා. ඊට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ කුරුස් යවන්න ගන්න. එතනදී බබා කිරි බොන වෙලාවේදී පෙවෙන වාතය තමයි අපි වත් කරගන්න ඕනේ. මෙතනදී විශේෂයෙන්ම අපිට හොඳටම හුරු උරහිසක් තියෙනවා. ඒ කියන්නේ අපිට හොඳටම හුරු අතක් තියෙනවා. ඒ අතේ තියෙන උරහිස පැත්තට බබාව ගන්න එක අපිට ගොඩක් පහසුයි. ඒත් අපි උරහිසට බබාගේ බඩ තෙරපෙන විදිහට තමයි බබාව ගන්න ඕනේ. මෙතනදී මම පෙන්නුවත් මේ බබාව අරගෙන අපි ආව මගේ දකුණු උරහිසට ගන්න නිසා මම එයාගේ ඔළුවට බෙල්ලට
උරහිසට ආධාර කරන්නේ මගේ දකුණු අතේ ඒත් එක්කම එයාගේ තට්ටමට ආධාර කරන්නේ මගේ වම් අතින් මං එයාව ඉස්සරහට අරගෙන එයාගේ බඩ මගේ උරහිස මට්ටමට එන විදියට මම පොඩ්ඩක් ඉස්සරහට පාත් වෙනවා. මම පොඩ්ඩක් ඉස්සරහට පාත් වෙලා බබාව මෙතන තියාගෙන එයාත් එක්ක මම එනින් වෙනවා. එතකොට අපේ බබා මෙන්න මෙයාගේ කකුල් පහතට කරගෙන මෙයාගේ මූණ අපේ උරහිසෙන් පිටිපස්සට හිටින විදිහට එයාගේ මූණ තියාගන්න. අපි ඔළුවට ආධාර කරන තේ මූණ තියාගෙන අපේ අනිත් පැත්ත නිදහස් කරගෙන ඉතින් අපිට හොඳට පුළුවන් එයාගේ පිට උඩ අතට අත ගන්න. මෙතනදී පොඩ්ඩක් මෙයාගේ බඩ තටින් තෙරපුමක් එන විදිහට මීඩුලට අත ගන්න පුළුවන්. අපිට කුරුසික ගියාට පස්සේ ආපහු බබාව ගන්නකොට ආපහු අපි කලින් විදිහට මෙයාගේ තට්ට ප්‍රදේශයට ආධාර කරනවා. එයාගේ ඔළුවට හොඳට ආධාර කරලා ඉස්සරහට පොඩ්ඩක් පාස් වෙලා බබාව මෙන්න මෙහෙම පහළට ගන්න. දැන් බබා අපි ගුඩුස්යවලා කිරි හොඳට බීලා බබා ගුඩුස්යවලා තියෙන්නේ. දැන් බබා හොඳටම නිදි. දැන් අපි ආව නිදි කරව ගන්නකොට එයාගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. එතනදී අපි බබා නිදි කරනකොට ගොඩක් හොඳයි මෙයා හොඳට පැත්තට හරවලා නිදි කරව ගන්න එක. අපි මෙතෙක්ලා කතා කරපු දේවල් ගැන මොන හරි ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්න. ඒත් එක්කම අපිව subscribe කරන්න. like කරන්න. මේක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවොත් එක්ක බෙදා හදා ගන්න.